විඥානය කියන්නේ හිතයි කියුවට සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද හේතුව පබස්සර මිදම් භික්කවේ චිත්තං. ආගන්තුකේන උපකිලිට්ඨේන උපකිලිට්ඨං. චිත්ත ප්‍රභාස්වරයි. ආගන්තුක වූ උපකලෙස් නිසා. කිර්ති ගන්නවා. විඥානීය උපමා කරන්නේ මායාකාරී. විඥානීය මායාකාරී කියලා කියන්නේ මායාකාරය කියන්නේ මැජික් කාර්ය හැම වෙලෙම කෙනෙක් රවට්ටනවා. නැති දෙයක් ඇතිසේ පෙන්눔 කරලා හිටන් රවට්ටනවා. පෙන්වූ දේ නෙමෙයි ඔහු කරන්නේ. මිනිහා රවට්ටලා නැති දෙයක් ඇතිසේ පෙන්වන ලක්ෂණයක් තියෙනවා මායාකාරය. විඥානයත් අන්න එහෙම දෙයකටයි උපමා කරන්නේ. ඒතර චිත්ත වෙනයි විඥාන වෙනයි. චිත්ත කියන අවස්ථාව ප්‍රභාස්වරයි. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිල්පිලා නැති අවස්ථාවයි චිත්ත කියන්නේ. නමුත් මේ බුද්ධඥාන ලෝක සත්‍යයකට පරිසරාගෙන යනකොට මේ චිත්ත කියන අවස්ථාවට මූල දෙන්න හම්බ වෙන්නේ නැහැ. එයා හැම වෙලාවකම අවිද්‍යාවෙන් කිලිටි වෙලා කටයුතු කරන නිසා චිත්ත ගොඩ නැගෙනකොටම ඒ කියන අවිද්‍යාව සහගතව සංඛාර ගොඩ නැගෙනවා. විපාක හිත එනකොට එන්නේ අවිද්‍යාව සහගතව ගොඩනගපු සංඛාරයේ ප්‍රතිඵලයක් වශයෙන්. එයා විපාක හිත කාටවත් එනවා. අරිහතුන් වහන්සේලාත් එනවා. හැබැයි හිත ඇවිදින්න හිත සකස් වෙලා එනකොට හිත හැදෙන ක්‍රමයක් තියෙනවා චිත්ත වීති ක්‍රමයක්. මුලදී හටගන්නේ විපාක හිත වොත්තපන කරනවා කියන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී තමයි තීරණය කරන්නේ. ආපු විපාක හිතේ දැනුණු ආකාරයට අනුව අරමුණට අනුකූලව මොන විදිහෙන්ද මම කටයුතු කරන්න ඕනේ කියලා තීරණය කරන්න එතන. අවිද්‍යාව සහගත නම් අවිද්‍යාව දුරු කරලා හිටියේ නැත්නම් ඒ තීරණය අවිද්‍යාවට අනුකූලයි. අවිද්‍යාවෙන් ගන්න තීරණයට අනුකූල තමයි ඉන්ද්‍රිය හැදගත්තා. ඒ නිසා සංඛාර හැදගැහෙන්නේ, ජවන හැදගැහෙන්නේ ඒ අවිද්‍යාවට අනුකූලයි. අන්නේ හට ගන්නකොට කහට ගන්නන කොටසක් බවටපත් වෙලයි කෙලවර වෙන්නේ චිත්ත වීති අවසාව වෙනකොට. ඒ නිසා ඉතින් සිද්ධ වෙන්නේ මොකද්ද? එවලු චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගාණක් එකතු වෙලා. අතීතයට ගෙවිලා ගියේවා අතීත මතක සටහන් සම්පින්දනය කරලා. ඒ සම්පින්දනයේ පෙන්නන ආකාරයක මායා දර්ශනයක් තමයි හිතට පැද්ද ගන්න. වැලි කැටි එකතු වෙලා ගොඩම එක සැරේ බැලුවොත් අපිට වැලි කැටයක් නෙමෙයි පේන්නේ වැලි ගොඩක්. මේ වැලි ගොඩ කියන එක වැලි කැට නිසා නිර්මාණය වෙච්ච එකක් නිසා වැලි ගොඩ කියලා එකක් නෑ වෙන්නේ. වැලි කැට ගොඩක් එකතු වෙලා ගොඩම එක සැරේ බලනකොට වැලි ගොඩක් හැටියට පේනවා. වැලි කඳක් හැටියට පේනවා. අන්න ඒ වගේම චිත්තක්ෂණ එකතු වෙලා ගොඩක් හැටියට එකතු කරලා හිටන් අතීතයෙන් ආවර්ජනයක ගොඩ එකක් හැටියට ගත්තාම අර වැලි කැට වැලි ගොඩක් වගේ පේනවා වගේ. අර චිත්තක්ෂණ වශයෙන් වෙනව පේන්නේ. ඒවෙන් ගොඩ නැගිච්ච එකක් පේනවා. අන්න ඒක මායා දර්ශනය. ගිනි පෙනෙල්ල කරකවනවා කියන එක පේන්නේ නැහැ. ගිනි පෙනෙල්ල කරකවනකොට ඇති වෙන ගිනි වලල්ල පේනවා. ගිනි වලල්ල කියන එකක් එතන තිබුණේ නැහැ. ඒක මායා දර්ශනය. ගිනි පෙනෙල්ල කරකීමේ ක්‍රියාවලිය එතන සිද්ධ වුණා. නමුත් මේ මොහොතක් ගන්න කරකිච්ච පිළිබඳව ඔක්කොම එකතු කරලා එකක් වශයෙන් බලනකොට වෙනවා ගිනි වලල්ල. මිනිහාගේ ලෝකේ සත්ව පුද්ගල වශයෙන් පේනවා නම් යමක්. ද්‍රව්‍ය වස්තු වශයෙන් අපි ගන්නකොට. එතන පෙන්눔 කරන ඒ ගණී භවන ආකාරය තමයි මනසට වැටහෙන්නේ. ඒ ආකාරය. අපි ඒවට නම් තියා ගන්නවා. විවිධාකාර නම් වලින් හඳුන්වන්නේ ඒ සම්පින්දනය. චිත්තක්ෂණය කියන එක අපිට එකක් අරගෙන බලන්න තරම් වෙලාවක් හම්බෙන එකක් නෙමෙයි. ඒක ගෙවිලා යන ක්ෂණයක. ඒක අරමුණු කරන්න වෙලාවකුත් නැහැ. ඒ බඳු සම්පින්දනය පිළිබඳ මායා දර්ශන තමයි මේ ලෝකේ අපි දකින්නේ. සත්පුද්ගල වශයෙන් ද්‍රව්‍ය වස්තු වශයෙන් අපි නංගොත් තියාගෙන බලන්නේ හඳුනාගෙන ඉන්නේ අන්නේ සම්පින්දිත ගොඩවල්. ඒ ගොඩවල් ඇතිසේ පේන මායාවන් මිසක් ඇති දේවල් දෙමේ කිව්වේ අන්නේ ඒකයි. ඉතින් විඥානේ ඒක හැවටිලා. ඇතිසේ ගත්තොත් ඒ ගත්තේ අවිද්‍යාව. ඇතිසේ පේන බව දැනගන්නවා ඥානයි. සත්‍යයක් ඉන්නවා වගේ පේනවා. හැබැයි මෙතන තියෙන්නේ ධාතු කන්දරාවක් සම්පීඩනයක් වෙලා සකස් වෙච්ච එකක් කියලා දැනගත්තොත් එයා ඥානියෙන් දැනගත්තා. අවිද්‍යාව දුරු කරලා ඥානියටපත් කරනකොට ඥානියෙන් දැනගන්නවා ඒක. විද්‍යාව පහළ වුණේ නැත්නම් යථාර්ථය දැක්කේ නැත්නම් ඒක ගොඩක් කියලා එහෙම දැනගන්නේ එකක් හැටියට දැනගන්නවා. එනිසා මේ නමක් තියාගෙන මේ නම් ගොතකින් හඳුනන ඒකකයන් හැටියට තමයි මනස ගන්න. මෙන්න මේක තමයි විඥානීය ස්වභාවය. විඥානීය ඇති කරන්න බෑ. විපාක වශයෙන් උපන් සත්‍යයට මැරෙනකම්ම වැටෙන්නේ ඔය කියන ගොළුවල් වලින්.
ඒ විඥානයක බැහැගෙන ඉන්නවා කියන්නේ. ඒගොල්ලෝ එකක් වශයෙන් අරගෙන ඒ සම්මතයේ ඉන්නේ. එකක් වශයෙන් ඒ පේන ආකාරයේ ඒකක් දැනගත්තොත් ඔහුට ඥානයක් තියෙනවා. ඥානයෙන් දැනගන්නවා මම මේ එකක් හැටියට කතා කරන්නේ එහෙකල නෙමෙයි. වැලිගොඩ කියලා කිව්වනේ වැලි කැට සමූහයකටයි මේ වැලිගොඩ කියන්නේ. අපි ඒක දන්නවා. මේ පේන්න තිබෙන සියලුම දේවල් පිළිබඳ ඔය ආකාර දැනීම පහළ වුණා. ඒ න්‍යාය අල්ලගත්ත න්‍යාය දැක්කෝ. ඇතිසේ පේන්න තියෙන දේවල් ඇතිසේ පේන්න තියෙන මායාවල් මිසක් ඇති වස්තු නෙමෙයි කියලා දකින්න. නෝ ලෝක සම්මතයේ කතා කරනකොට වෙන කතා කරන දෙයක් නැහැ ලෝකේ ජීවත් වෙනකම්. ඒ තුලින් ඕනේ ජීවත් වෙන්න. ඒ නිසා ඒ නමින් කතා කරනවා පුද්ගලත්වයෙන් කතා කරනවා මම කියනවා මගේ කියනවා. එහෙම කතා කරලා කියනවා නමුත් මේ මම මගේ කියන වචනේ භාවිතා කරලා මම කිව්වෙත් අර ගොඩක් මිසක්. ස්කන්ධ සමූහයක සම්පීඩනයක් මිසක්. මොහොත ගෙවිලා අතීතයට ගිය කොටක් දැකලා හිටන් ඒ තුලින් බහ ගන්න නිගමනයක් මිසක් වෙන එකක් නෑ කියන්නේ ඥාණයෙන් දකින්න. අපිට අවශ්‍ය වෙන්නේ ඥාණයෙන් දැක ගැනීම විතරයි. ඥාණයෙන් දැක්කහම අර ස්කන්ධයන් කෙරෙහි ගොඩවල් කෙරෙහි තියෙන මායාව දුරු වෙලා යනවා. මායාව නිසා හටගන්න යම්කිසි බැඳීමක් හැඳීමක් තිබුණා අසාරත්වයක් තුළ මොනවා ගන්නද පියයි මලාපයි කියලා ගන්නද එහෙම හරයක් නෑ නේ කියලා අදහස එනවා. මෙන්න මේ අදහස ආපුවාම ඒ පිටවන් චන්දරාගය දුරු වෙනවා. චන්දරාගය දුරු කරගත්තොත් උපාදානයේ හේවත් ඒවල බැඳෙලා තියෙන බැඳීම දුරු වෙනවා. ඒකයි කරගන්න ඕනේ. උපාදාන නිරෝධන ප්‍රශ්න ඉවරයි. උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධා. ඔකම ඉවර වෙනවා. අන්න ඒකයි කරගන්න කියලා